හයි ඔන්න හැමෝටම ඉතින් ඔන්න සුබම සුබ ආරංචියක් ඔයාලට උදේ පාන්දරම අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ සුබම සුබ ආරංචි ඔයාලට දැනගන්න හම්බෙන්නේ මගේම channel එකෙන් තමයි. ඉතින් මගේ channel එකෙන් තමයි මුලින්ම මේ වගේ තොරතුරු දැනගන්න හම්බ වෙන්නේ මුලින්ම. ඉතින් ඒ වගේ මේ වගේ තොරතුරු ඉස්සරහට දැනගන්නව නම් මුලින්ම දැනගන්න කැමති නම් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම ඉතින් ඔයාලට මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට දැන් එකතු වෙන්න පුළුවන්. හැමදාම ඉතා ඉක්මනින්ම හරිම තොරතුරු හරියටම දැනගන්න මගේ channel එකට එකතු වෙන්නේ අලුත් channel එකකට එකතු වෙන්නේ මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලා ඊතලේ තියෙන තැනින් ටච් කරගන්න පෙන්න තැනින් ඊට පස්සේ ආපහු ඒ ඊතලේ තියෙන තැනින්ම ටච් කරගන්න ඊට පස්සේ ආපහු මෙන්න මේ ඊතලේ පෙන්න තැනින් ඔයාලට all bell icon එක ගාවින් ටච් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේ විදිහට මගේ අලුත් channel එකට එකතු වෙන්න පුළුවන් අලුත් වීඩියෝ ඉතා ඉක්මනින්ම දැනගන්න හරි තොරතුරු හරියටම ඔන්න ඔය විදිහට එකතු වෙන මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ගොඩක් කට්ටිය බලන්න හිටියා වැඩිහිටි දීමනාවක් කවද්ද ලැබෙන්නේ කියලා ගොඩක් කට්ටිය මේ විදිහට කෝල් කරලා ඇහුවා. ඉතින් මම වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මේ වැඩිහිටි දීමනාව කවද්ද වැටෙන්නේ කියලා. ඉතින් ඒක බලපු කට්ටියත් හිටියා, බලපු නැති කට්ටියත් හිටියා. ඒ වගේම කෝල් ගත්ත කට්ටියත් හිටියා, බලලා කෝල් ගත්ත කට්ටියත් හිටියා. කොහොම හරි ඔන්න වැඩිහිටි දීමනාව ඔයාලට හෙට ඒ කියන්නේ 26 වෙනිදා ඔන්න ඔයාලට බැංකුවට දාලා 26 වෙනිදාන් පස්සේ ඔයාලට වැඩිහිටි දීමනාව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට සිකුරාදා වගේ ගිහිල්ලා ඔයාලට වැඩිහිටි දීමනාව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට බැංකු වලින් ගන්න කට්ටිය අසුසුම ලාභීන්ගේ බැංකු වලින් ගන්න කට්ටියට ඒ කට්ටියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැඩිහිටි දීමනාව අවුරුදු 70ට වැඩිය වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් එයාලගේ වැඩිහිටි දීමනාව ඔන්න ඔයාලට බැංකු වලින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අසුසුම ලාභීන්ගේ ගිණුමකට දානවා. ඉතින් එයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නැති කට්ටියට ඉතින් ඔයාලට තැපැල් කාලේට ගන්න කට්ටියට වෙනදා විදිහටම තැපැල් කාලේට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඒ දෙකෙන්ම මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට දැන් ගිහිල්ලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට 26 වෙනිදා ඔන්න ඔයාලට ඒ කියන්නේ හෙට ඔන්න ඔයාලට මාර්තු මාසේ වැඩිහිටි දීමනාව ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බැංකුවට දානවා. ඉතින් 26 වෙනිදා දානවා. ඉතින් ඉඳලා ඔයාලට 27 වෙනිදා විතර ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය තොරතුරු තමයි අරගෙන ආයේ මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැත්නම් අනිවාර්යයෙන්ම එකතු වෙන්න. එකතු වුණොත් තමයි ඔයාලට මුලින්ම මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.